ආයුබෝවන් කියලා පිළිගන්නවා මගේ සෙල් රුමේනියා YouTube channel එකට. ඔයාලා හැම දිනම ගොඩක් ආදරෙන් අද විශේෂ දවසක් මගේ ජීවිතේ. සෙල් රුමේනියා YouTube channel එකේ ඔයාලා වීඩියෝස් බලනවා නම් ඔයාලා දැකලා ඇති මම වේකන්සිස් ගැන වීඩියෝස් කරලා දෙනවා. ඉතින් සෙල් රුමේනියා මාව මගේ YouTube channel එක විශ්වාස කරලා රුමේනියාවට එන දෙවනියා සහ තුන්වෙනියා ඒ කියන්නේ කපල් එකක් එයාපෝට් එකෙන් ගන්න තමයි මම මේ යන්නේ. මම ඉන්නේ චුට්ටක් බුකරස්ට් වලට පොඩක් දුරින්. පැය දෙකමාරක් විතර දුරින් ඉඳන් තමයි මම මේ එයාපෝට් එකට යන්නේ. එයාලව ගන්න. දෙන්නට සිම් දෙකකුත් අරගෙන මේ වීඩියෝ එක එච්චර දික් වෙන්නේ නැහැ. අවසාන වෙනකම් බලන්න ඒ නිසා. මොකද මම ඇඩ් දැම්මට මම වේකන්සිස් ගැන දැම්මට කවුරුත් මගෙන් ආපු කවුරුත් නෑ වගේ හැඟීමක් තියෙනවා. ඉතින් ගොඩක් කට්ටිය මට කෝල් කරලා අහන්නේ ඔයාලගෙන් ගියේ කවුද? ඔයාලා දැනට වීසා ඔයාලගෙන් වැදිලා ඉන්නේ කවුද කියලා. ඉතින් මම දැන්ටමත් WhatsApp group එකක් හදලා තියෙනවා. මගෙන් ඇප්ලයි කරපු කට්ටිය ජොබ් වලට රුමේනියාවට එන්න ඇප්ලයි කරලා මූලික දීලා ඉන්න කට්ටිය ඊට පස්සේ වීසා ප්‍රොසෙස් එකට දාලා ඉන්න කට්ටිය වීසා ඉන්ටර්වියු ගියපු කට්ටිය ඒ හැමෝම ඉන්න WhatsApp group එකක් මම හදලා තියෙන්නේ. මේ වෙද්දි 18 දිනකට විතර කිට්ටු වෙන්න ඉන්ටර්වියු ගිහිල්ලා ඉන්නේ. වීසා ඉන්ටර්වියු තව සති දෙකකින් හෝ තුනකින් ඒ කට්ටියත් වීසා ඕකේ වෙලා පොත් කලෙක්ෂන් එකට මේල් එයි. ඉතින් එයාට පස්සේ එයාලගේ වීඩියෝ එකෙත් මම ගේන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලට මේ පේන්නේ බුකරස්ට් වල OTP කියන්නේ හෙන්රි කොන්ඩා එයාපෝට් එකේ ග්‍රවුන්ඩ් එක ඔටෝ පෙනී වල තමයි මේ එයාපෝට් එක තියෙන්නේ. මම කලින් වර්ක් කරේ මෙහි ඔටෝ පෙනී වල. මම වින්ටර් එකේදී කරපු වීඩියෝස් ඔයාලා බැලුවා නම් මම ඒකෙදි කියනවා මම ඔටෝ පෙනී හිටියේ කියලා. ඉතින් දැන් ජොබ් එක මාරු කරලා වෙන සිටි එකක ඉන්නේ. ඔන්න පැය දෙකමාරක ගමනක් නිමා කරලා අපි එයාපෝට් එක ඇතුළට හරවනවා. ඔන්න මම බැහැලා සොසෙරි කියන රුමේනියන් භාෂාවෙන් ඇරිවල්ස් කියන එකට. එතකොට පැමිණීමේ පර්යන්තයට ඇවිල්ලා ඉන්නේ. මේකේ ඩිස්ප්ලේ එක තමයි ඔයාලට මේ පේන්නේ. fly Dubai FZ 1797 ඩුබායි කියලා තියෙන්නේ. ඒ දෙන්න යන ෆ්ලයිට් එක 2:45ට තමයි ලෑන්ඩින් එක තියෙන්නේ. තාම ලෑන්ඩ් කරලා නැහැ ෆ්ලයිට් එක. මම දැන් ආවා ඉමිග්‍රේෂන් එකෙන් ඔක්කොගෙන් වැට්ටි ඉවර කරගෙන පැකේජ් එකත් අරගෙන ඉස්සල්ලාම රුමේනියාවට අඩිය තියනවා කියන හැඟීම දැනෙන තැන තමයි මම මෙතන මේ ඉන්නේ. මෙතනින් තමයි එළියට එන්නේ ෆ්ලයිට් වල එන හැමෝම. ඉතින් දැන් ඒ දෙන්න ආපු ෆ්ලයිට් එක ලෑන්ඩ් කරලායි කියලා මට පෙන්නනවා. සහ බෙල්ට් එක ඒ කියන්නේ බැගේජ් තියෙන්නේ 3 වෙනි බෙල්ට් එකේ කියලා තමයි එයා පැත්තෙන් තියෙන්නේ 3 කියලා තියෙන්නේ. ඉතින් එයාලා එනකන් තමයි බලන් ඉන්නේ. කොහොම හරි මම 2ට විතර තමයි එයාපෝට් එකට ගියේ. ඒ දෙන්න එළියට එනකොට 4 මාර්ට් විතර ඇති. හවස 4 මාර්ට් විතර එළියට එනකොට බලන් ඉඳලා මට එයාලා එන වීඩියෝ එක ගන්නත් බැරි වුණා. එකපාරටම එළියට ආවේ. කොහොම හරි මේ ඉන්නේ ඒ දෙන්න. අවසාන ෆොටෝ එකක් ගත්තා. ඉතින් ඔන්නෝම තමයි මේ දෙන්නගේ රුමේනියා සීනේ හැබෑ උනේ. ඇත්තටම ගොඩක් සතුටුයි මාව විශ්වාස කරාට සහ මාත් එක්ක අවුරුද්දක් එකමාරක් විතර ලොකු කාලයක් ඒ දවස්වල එම්බසි එක සෑහෙන්න ස්ලෝ වර්ක් පර්මිට් අරන් දීලා කොහොමත් මාස 11කට 11කට විතර කිට්ටු වෙනකන් මේ කිට්ටු වෙන්න යාලා හිටියා. වීසා එකට ඉන්ටර්විව් වෙනකන්. ඉතින් සෑහෙන කාලයක් බලන් ඉඳලා තමයි දෙන්න ආවේ. ඉතින් ගොඩක් සතුටුයි මෙච්චර කාලයක්
මා විශ්වාස කරන් වැඩේ හිටියට අවසාන වශයෙන් ඔය දෙන්නට ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අනිවාර්යයෙන්ම ගෙනාපු දවසේ ඉඳන් ඩොකියුමන්ට් ටික ඇදලා සෙටල් වෙනකන් අනිවාර්යෙන් මම මගෙන් එන හැමෝ එක්කම මං ඉන්නවා. තව මාසයක් විතර යන්න කලින් මගේ 15 දෙනෙක් විතර එන්න ඉන්නවා. ඉතින් ඒ කට්ටිය ආවමත් මගේ වීඩියෝ එකක් මම අරන් එන්න. එහෙනම් මම මේ වීඩියෝ එක නතර කරනවා. ඔයාලා හැමෝටම රුමේනියාවට එන්න ලැබෙන වාසනාවන්ත අවුරුද්දක් වේවා මේ ගිවෙන අවුරුද්ද කියලා හැමදාම වගේ ප්‍රාර්ථනා කරනවා. ඔයාලට ජය වේවා.